வணக்கம். வீடியோஸ் ஆன் කරමු අපි. வணக்கம் ஆசிரியை. வணக்கம் ஆசிரியை. வணக்கம் ஆசிரியை. මම ඉක්මනට වීඩියෝස් ටික ඔන් කරන්න හැමෝම. තව ඉන්නවා වීඩියෝ ඔෆ් කරගෙන. සමත්ත විතරයි වීඩියෝ එක ඔෆ් කරන් ඉන්න පුළුවන්. අනිත් අය කවුරුත් මගෙන් පර්මිෂන් අරගෙන නැහැ. වීඩියෝ ඔෆ් කරන් ඉන්න. මම ඉක්මනට ඉක්මනට ඔන් කරන්න ඔය නම් ගම් කියන්න බෑ ඔෆ් කරගෙන ඉන්න අයගේ. ඉක්මනට වීඩියෝ ටික ඔන් කරන්න. හරි. අපිට අද තියෙන්නේ ඒගොල්ලෝ වීඩියෝස් ටික ඔන් කරනකම් අපි බලමු. අද තියෙන පාඩම ගත්තොත් පිටු අංක 43 සබ් පාඩු 9 තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මට චුට්ටක් අත උස්සන්න අලුතින් ආව යාළුවෝ ඉන්නවද කියලා බලන්න. අලුතින් ආව යාළුවෝ ඉන්නව නම් චුට්ටක් අත උස්සන්න. කවුරුත් නැහනේ? ඉන්නවද? ඉන්නවනේ. හරි. අලුතෙන් ආව යාළුවන්ට කියන්න තියෙන්නේ අපි මේ වෙනකොට ඉන්නේ 4 වෙනි පාඩමේ. 4 වෙනි පාඩමත් අදින් අවසන් වෙනවා. හරිද? එතකොට ජනවාරි වල පන්ති පටන් ගත්තේ විභාගෙට එන දේවල් සහ පාඩම් වල තේරුම, පාඩම් වල තිබ්බ ව්‍යාකරණ පාඩම්, පින්තූර විස්තර කිරීම ඔය හැමදේම අපි කතා කරලා තියෙන්නේ මේ වෙනකොට. එතකොට අලුතින් ආව යාළුවන්ට මාර්තු මාසයේදී ක්ලාස් එකට රෙජිස්ටර් වුණාට පස්සේ ජනවාරි මාසයේ සහ පෙබරවාරි මාසයේ ඔය කියන මාස දෙකේම තිබ්බ පන්තිවල වීඩියෝ රෙකෝඩින් ටික ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්නේ ඒ ටික අරගෙන අලුතින් ආව යාළුවෝ ඒ වීඩියෝ රෙකෝඩින් ටික බලලා මුල් පාඩම් ටිකේ වැඩ ටික කවර් කරගන්න. හරිද? හරි. එහෙනම් අපි ගමු අද ව්‍යාකරණ පොත. අද තියෙන ව්‍යාකරණ පාඩමක්. ගන්න ව්‍යාකරණ පොත් අරගෙන දාන්න දිනේ දාලා ලියන්න මාතෘකාව උංගල් ප්‍රත්‍ය යෙදීම. උංගල් ප්‍රත්‍ය යෙදීම. විභාගෙට එන කොටසක් ගෙදර ඉඳන්ම ලකුණු ටික අතේ තියාගෙන ගිහිල්ලා විභාග පේපර් එකකට උත්තර ලියලා ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අද මේ කරන්නේ. හරි. ඒ යටතේ පළවෙනි එක අහගන්න වෙන වැඩ නවත්තන්න හොඳට අවධානයෙන් මේ පැත්ත බලන්න. මොකක්ම හරි ක්‍රියාමූලයක්. පුතේ අපි මේ උංගල් කියන ප්‍රත්‍ය දාන්නේ ක්‍රියාමූලවලට. ඒක හොඳට මතක තියාගන්න. හරිද? හරි. අපි චූටි තරුවක් දාලා ඉස්සෙල්ලා ලියන් යමුකෝ. මෙම ප්‍රත්‍ය ක්‍රියාමූල සඳහා යොදනු ලබයි. එහෙම ලියලිමුකෝ අපි. මෙම ප්‍රත්‍ය ක්‍රියාමූල සඳහා යොදනු ලබයි. මෙම ප්‍රත්‍ය ක්‍රියාමූල සඳහා යොදනු ලබයි. මොනවද ක්‍රියාමූල කියන්නේ? ක්‍රියාමූල කියන්නේ පුතේ අපි කරන දේවල් නේද? කනවා, බොනවා, නානවා, නිදා ගන්නවා, පාඩම් කරනවා නේ, ඉගෙන ගන්නවා, කතා කරනවා නේ. ඔන්න ඕවා තමයි ක්‍රියාමූල. එහෙම නැත්නම් ක්‍රියාපද කියලා අපි හඳුන්වන්නේ. හරි? හරි. ඔය යටතේ කොටස් දෙකක් තියෙනවා. මේ උංගල් යෙදෙන අවස්ථා කොටස් දෙකක් ඕගලන්ට 8 වසරේදී ඉගෙන ගන්න තියෙනවා. බලන්න ඕගලන්ට අච්චු පොතේ පිටු අංක 43ම දීලා තියෙනවා. හරිද? හරි. ඕකේ ව්‍යාකරණ නීතිය මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නම්. පළවෙනි එක අහගන්න. උංගල් යොදන්නේ අපි මොකක්ම හරි ක්‍රියාමූලයක්
අවසන් වෙන්නේ අ කියන සවුන්ඩ් එකෙන් නම්. හරි ක්‍රියාමූලයේ අග සවුන්ඩ් එක අ නම්. අපි මොකද කරන්නේ ළමයි? ක්‍රියාමූලයට මේ උංගල් කියන ප්‍රත්‍ය එකතු කරන්න කලින් අල් වයන් එකතු කරලා තමයි මේ උංගල් කියන එක අපි එකතු කරන්නේ. හරිද? මේක තමයි ව්‍යාකරණ නීතිය. අල් වයන් එකතු කරලා තමයි උංගල් කියන එක අපි එකතු කරන්නේ. හරිද? හරි. එතකොට මේ ඌ එකයි දෙක එකතු වුණාම හැදෙන අකුර මොකද්ද? අල් වයන්නයි උයන්නයි එකතු කරාම හැදෙන අකුර මොකද්ද? වූ නේද? එහෙනම් මොකද වෙන්නේ? මේ ඉතුරු අකුර ටික මේ තියෙන අකුරු ටික පිටිපස්සට මම ලියනවා. හරිද? එහෙනම් අ සවුන්ඩ් එකෙන් ඉවර වෙනවා නම් හරිද? අපි කෙලින්ම ඒ වචනේ අගට උංගල් කියන එක දානවා. බලන්න අච්චු පොතේ පිටු අංක 43 අකුරෙන් ඉවර වෙලා තියෙනවා තිර නඩ කඩ කියන ක්‍රියාමූල 3. ඒකට මොකද කරලා තියෙන්නේ? ඒ ක්‍රියාමූලය හැමෝම ලිව්වා ඉස්සරහට උංගල් කියන එක දැම්මා. හරිද? හරි. ලියාගමු ඉස්සෙල්ලා කිසියම් ක්‍රියාමූලයක් චූටි තරුවක් දාලා අංක 1 කියලා දාලා ලියන් යන්න. කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ අ ශබ්දයෙන් නම් කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ අ ශබ්දයෙන් නම් එවැනි ක්‍රියාමූල සඳහා උංගල් කියලා ලියන්න හොඳේ. ඉතින් උංගල් දෙමළ අකුරින් ලියන්න. උංගල් ප්‍රත්‍ය එකතු කිරීමට පෙර දෙමළෙන් අල් වයන්න ලියන්න. ඌ එකතු කරනු ලබයි. වූ එකතු කරනු ලබයි. හරි. බලන්න උදාහරණයක් මම ගන්නවා. ඉර ලියන්න එපා අහගන්න. තිර කියලා කිව්වහම මෙතන අවසානයේ සවුන්ඩ් එක අ. එහෙනම් මොකද කරන්නේ අපි? ව්‍යාකරණ නීතියට අනුව ලිව්වොත් අල් වයන්න එකතු කරා උංගල් කියන එක එකතු කරනවා. හරිද? මොකද කරන්නේ? අපි මේ එකතු කිරීමේ ලකුණු දෙපැත්තේ තියෙන අකුරු බලනවා. එකතු කිරීමේ ලකුණු දෙපැත්තේ තියෙන අකුරු බලනකොට ව්‍යාකරණ ඒ කියන්නේ ව්‍යංජන අකුරු දෙකක් නම් එකතු කිරීමේ ලකුණු දෙපැත්තේ තියෙන්නේ ව්‍යංජන අකුරු දෙකක් නම් අපිට එකතු කරන්න බෑ. ස්වර අකුරු දෙකක් නම් ඒත් එකතු කරන්න බෑ. ව්‍යංජන අකුරකුයි ස්වර අකුරකුයි නම් අන්න පුළුවන්. ස්වර අකුරකුයි ව්‍යංජන අකුරකුයි නම් ඒත් පුළුවන්. එහෙනම් බලන්න මේක ව්‍යංජන අකුරක් මේකත් ව්‍යංජන අකුරක්. අපිට මේ දෙක එකතු කරන්න බෑ. මේක ව්‍යංජන අකුරක් මේක ස්වර අකුරක්. මේ දෙක එකතු කරන්න පුළුවන්. මේ දෙක එකතු කරාම හැදෙනවා වූ කියලා. ඉතුරු අකුරු ටික ඉස්සරහටයි පිටිපස්සටයි අපිට
ලියන්නයි තියෙන්නේ. එතකොට වචනේ හැදෙනවා තිර වුංගල් කියලා. එතකොට ඔයාලට පොතේ තියලා තියෙන එක අනුව දැන් මේ තියෙන්නේ හැදෙන විදියනේ. මේක තියෙන හරි ව්‍යාකරණ රීතිය. හරිද? ව්‍යාකරණ රීතියට පිටින් අර ඔයගොල්ලෝ තියෙන එක ගත්තොත් මොකද වෙන්නේ? තිර කියලා දීලා තිබ්බොත් මතක තියාගන්න ඕනි කොහොමද? තිර කියන එක අගට අපි මෙන්න මේක මේ උංගල් දානවා කියලා. එහෙනම් තිර උංගල්. ඒක පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් රේස් හෑන්ඩ් කරන්න. කවුරුත් නැහැ. එහෙනම් ලියා ගන්න මෙන්න මේක කළු පෑනෙන් ලියලා තියෙන එක අවසානයේ ලියලා කොටු කරගන්න. රතු පෑනෙන් වගේ හරි රෝස පෑනෙන් හරි මොකක් හරි පෑනකින් කොටු කරගන්න නැත්නම් highlight කරගන්න. හැදෙන විදියත් ලියන්න. මේකත් හැදෙන විදිය ලියන්න. දෙවනි එක. දෙවනි එක අහගන්න. දෙවනි එක තමයි මොකක්ම හරි ක්‍රියාමූලයක් ඉවර වෙන්නේ ඊ එහෙමත් නැත්නම් අයි. මේ කියන සවුන්ඩ්ස් දෙකෙන් එකකින් නම් එක්කෝ ඊ සවුන්ඩ් එක එක්කෝ අයි සවුන්ඩ් එක. ඔය කියන සවුන්ඩ් දෙකෙන් එකකින් නම් අපි මොකද කරන්නේ? අල් යයන්න එකතු කරලා තමයි උංගල් කියන එක එකතු කරන්නේ. කොට බලන්න අල් යයන්නයි ඌ අකුරයි එකතු කරාම යු වෙනවා. ඉතුරු අකුරු ටික පිටිපස්සට ලියන්න තියෙන්නේ ඉස්සරහට ලියන්න අකුරු නැහැ. එතකොට යුංගල් කියන එක තමයි අපි කෙලින්ම එකතු කරන්නේ. ඊ එහෙම නැත්නම් අයි කියන සවුන්ඩ්ස් වලින් ඉවර වෙන ක්‍රියාමූල වලට. ලියන්න නෝට් එක කිසියම් ක්‍රියාමූලයක් number 2 කියලා දාලා ලියන්න. කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ ඊ හෝ අයි යන ශබ්ද වලින් නම්
හී හෝ අයි යන ශබ්ද වලින් එකකින් නම්. හී හෝ අයි යන ශබ්ද වලින් එකකින් නම්. හී හෝ අයි යන ශබ්ද වලින් එකකින් නම්. එවැනි ක්‍රියාමූල සඳහා එවැනි ක්‍රියාමූල සඳහා එවැනි ක්‍රියාමූල සඳහා උංගල් ප්‍රත්‍ය එකතු කිරීමට පෙර උංගල් කියලා බෝඩ් එකේ ලියලා තියෙනවා. උංගල් ප්‍රත්‍ය එකතු කිරීමට පෙර විමලෙන් අල් යන්න ලියන්න පුතේ. ඉ එකතු කරනු ලබයි. අල් යන්න ලියලා එකතු කරනු ලබයි. බලන්න උදාහරණයක් මම ගන්නවා. කවදත් ගන්න සිරි අයියව. හරිද? සිරි අයියව ගත්තාම මොකද වෙන්නේ? මෙතන ඊ සවුන්ඩ් එක. හරි? එහෙනම් මොකද කරන්නේ අපි? අල් යයන් එකතු කළා තමයි පුතේ කියන එක අපි එකතු කරන්නේ. එතකොට අර කලින් කිව්ව එකතු කිරීමේ ලකුණ දෙපැත්තේ තියෙන අකුරු බලන්න. එහෙනම් මේ දෙක විතරයි අපිට එකතු කරන්න පුළුවන්. ඒ දෙක එකතු කරාම U වෙනවා. ඉතුරු අකුරු ටික ඉස්සරහටයි පිටිපස්සටයි අපිට ලියන්නයි තියෙන්නේ. එතකොට වචනේ හැදෙනවා මොකද්ද? සිරි යුංගල් කියලා. හරි. අපි මේක ඩිරෙක්ට්ම ලියුවොත් කොහොමද වෙන්නේ? ඔයගලන්ට විභාගෙට දීලා තියෙනවා සිරි කියලා. එහෙනම් මොකද කරන්නේ? අපි කෙලින්ම සිරි කියන වචනේ හැම්මම ලියලා අගට යුංගල් දානවා. හරි? හරිම සරලයි. මම තව උදාහරණයක් ගන්නවා. හදේ. ලියන්න එපා ළමයි අහගන්න. හදේ කිව්වහම මෙතන අවසාන සවුන්ඩ් එක මොකද්ද? I. එහෙනම් මොකද කරන්නේ? I සවුන්ඩ් එක නම් අල් යයන්න එකතු කරලා තමයි අපි උංගල් කියන එක එකතු කරන්නේ. හරි? එතකොට මොකද කරන්නේ? අකුරු ටික බලන්න එකතු කරන්න පුළුවන් මේකයි මේකයි විතරයි. ඒ දෙක එකතු කරාම U වෙනවා නේද? එහෙනම් මොකද කරන්නේ? ඊට පස්සේ තියෙන ඉතින් දෙපැත්තට අකුරු ටික ලියන්නනේ නේද? එහෙනම් හදෙයි යුංගල් වෙනවා. මෙතනට එනකම් පැහැදිලි නැති දරුවෙක් ඉන්නවා නම් ප්‍රශ්නය මේ අත උස්සන්න. පැහැදිලි නැති තැන මං කියලා දෙන්න. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න ඉක්මනට. හරි කවුරුත් නැහැ. එහෙනම් බලන්න මේක කොහොමද කෙලින්ම ලියන්නේ? හදෙයි කියන වචනේ දීලා තිබ්බොත් ඒක හැම්මම ලිව්වා අගට යුංගල් දැම්මා. එතකොට වචනේ හැදෙනවා හදෙයි යුංගල්. ලියාගමු ටක් ගාලා කළු පෑනේ ලියලා තියෙන දෙක ගන්න.
ඊළඟ මාතෘකාව ලියන්න. උංගල් ප්‍රත්‍ය යෙදීම. උංගල් ප්‍රත්‍ය යෙදීම. අපි උංගල් කියන ප්‍රත්‍ය දාන්නේ ඌ ශබ්දයෙන් ඉවර වෙන ක්‍රියාමූල වලට. හරිද? ඌ ශබ්දයෙන් ඉවර වෙන ක්‍රියාමූල වලට අපි කෙලින්ම උංගල් කියන එක දානවා. හරි? මම උදාහරණයක් ලියන්නම්. ඕඩු දුවනවා නේද? ඕඩු කියන කිව්වහම මෙතන අග සවුන්ඩ් එක ඌ. හරි? ඌ සවුන්ඩ් එක නම් මොකද කරන්නේ ළමයි? අපි කෙලින්ම උංගල් කියන එක දානවා. එතකොට බලන්න එකතු කිරීම ලකුණ දෙපැත්තෙම තියෙන අකුරු දෙක මොනවද? ව්‍යංජන අක්ෂර. එහෙනම් අපි එකතු කරන්නේ නැහැ. ඇයි ව්‍යංජන අක්ෂර දෙකක් එකට එකතු කරන්න බෑනේ. එහෙනම් මොකද කරන්නේ? කෙලින්ම අගට ඕඩුංගල් කියලා දානවා. හරි? ඔක කෙලින්ම ඒ කියන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි කොහමද? ඌ සවුන්ඩ් එකකින් ඉවර වෙනවා නම් දීලා තියෙන වචනේ ඕඩු කියමුකෝ. ඉවර වෙන්නේ ඌ සවුන්ඩ් එකෙන්. එහෙනම් මොකද කරන්නේ? කෙලින්ම මේ වචනේ ලිව්වා. අගට උංගල් කියන එක දැම්මා. පැහැදිලිද? හරි. කියන්න මෙහෙම කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ ඌ ශබ්දයෙන් නම්. කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ ඌ ශබ්දයෙන් නම්. එවැනි ක්‍රියාමූල සඳහා උංගල් ප්‍රත්‍ය උංගල් කියලා ලියන්නේ උංගල් නෙමෙයි උංගල් ඈ බෝඩ් එකේ තියනවා ලියලා. උංගල් ප්‍රත්‍ය කෙලින්ම එකතු කරනු ලබයි. උංගල් ප්‍රත්‍ය කෙලින්ම එකතු කරනු ලබයි. ඊළඟට අනුමාත්‍රිකාවක් ලියන්න කලින් උදාහරණ ටික ලියා ගන්න. අනුමාත්‍රිකාවක් තමයි ඊට පස්සේ තියෙන්නේ. ඊට කලින් උදාහරණ ටික ලියා ගන්න. අලු පෑනෙන් ලියලා තියෙන එක ලියලා කොටු කරගන්න.
ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න ක්‍රියා මූලය නැත්නම් ක්‍රියාපදය හල් අකුරින් අවසන් වන විට ක්‍රියාපදය හල් අකුරින් අවසන් වන විට ක්‍රියාපදය හල් අකුරින් අවසන් වන විට මේ යටතේ පළවෙනි එක අපි මුලින්ම ඡේද ලියලිමු. ලියන්න පළවෙනි එක අංක 1 කියලා දාලා කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම් කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම් යම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම් සහ එය අකුරු හෝ ශබ්ද දෙකක පදයක් නම් සහ එය අකුරු හෝ ශබ්ද දෙකක පදයක් නම් සහ එය අකුරු හෝ ශබ්ද දෙකක පදයක් නම් මාවක් දාලා අවසාන හල් අකුරට පෙර ඇත්තේ කෙටි ස්වරයක් නම් අවසාන හල් අකුරට පෙර ඇත්තේ කෙටි ස්වරයක් නම් අවසාන හල් අකුරට පෙර ඇත්තේ කෙටි ස්වරයක් නම් මේ ඔළුව ගහගෙන ලියන කට්ටිය කරුණාකරලා ඔළුව උස්සන්න මම වතුර එකක් ඇවිල්ලා ගහන්න කලින් මන්ට නම් ප්‍රකාශ වෙයි මට කරන් දෙයක් නැහැ එතකොට අනිත් යාළුවොත් හොයයි ආ කාගේද ටීචරේ නම කිව්වේ අපිත් ගිහින් හොයමු කියලා හොයන්න ගනී ඈ ඔය ඔළුව ගහගෙන ඉන්නේ අවධානය ගන්න නම් හරි ප්‍රශ්නයක් නැහැ අවධානය දෙන්න පුළුවන් හරි ටීචර් ආයි මුලින් ඉඳන් කියන්නලු හරි ඔන්න ආයි මුලින් ඉඳන් කියනවා අහගන්න කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම් සහ එය අකුරු හෝ ශබ්ද දෙකක පදයක් නම් සහ අවසාන හල් අකුරට පෙර ඇත්තේ කෙටි ස්වරයක් නම් ඔතන එනකම් විතරයි තාම කිව්වේ අවසාන හල් අකුරට පෙර ඇත්තේ කෙටි ස්වරයක් නම් හරි එවැනි ක්‍රියාපද සඳහා එවැනි ක්‍රියාපද සඳහා එවැනි ක්‍රියාපද සඳහා උංගල් නෑ උංගල් මෙන්න මේක බෝඩ් එකේ තියෙනවා උංගල් ප්‍රත්‍ය එකතු කිරීමට පෙර උංගල් ප්‍රත්‍ය එකතු කිරීමට පෙර උංගල් ප්‍රත්‍ය එකතු කිරීමට පෙර අවසාන හල් අකුර දිත්ව කළ යුතුය. සමහර hina වෙනවා එහෙම කියනකොට. දැන් වේගෙන් කියනකොට ලියන්න බෑනේ ඒකයි හිමින් කිව්වේ. එවැනි ක්‍රියාපදයකට උංගල් ප්‍රත්‍ය එකතු කිරීමට පෙර අවසාන හල් අකුර දිත්ව කළ යුතුය. දැන් මම මූණ දිහා බලනවා සමහරව මට පේන්නේ දිත්ව කියන වචනේ ලියන්න බැයිද කියලා. 8 වසරටත් ඇවිල්ලා.
ද්විත්ව කරනවා කියන්නේ දෙකක් කරනවා කියන එක. එක දෙකක් කරනවා. අද TikTok එකකුත් තියෙනව නේද? ගිහින් බලාගන්න මම කියන්නේ නැහැ ඒක මොකද්ද කියලා. ඈ දෙකක් කරන එක තමයි ද්විත්ව කියලා කියන්නේ. හරි. මොකද්ද කිව්වේ ඔය? විනාඩියක් දෙන්නම් කියව ගන්න ඔය කිව්ව එක. මොන අපබ්‍රංශයක්ද ඔය කියලා තියෙන්නේ කියන්නේ. අnder දෙමළ වගේද? අnder දෙමළ වෙන්න විදියක් නැහැ සිංහලෙන් දුන්නේ. පෑන හපන්න නෙමෙයි කිව්වේ. දුන්න නෝට් එක කියව ගන්න කියලා. අනේ අම්බේ මොන්ටිසෝරි ක්ලාස් එකක් වගේ ළමයි. සමහරු පෑන් හපනවා. සමහරු බත් කනවා. සමහරු ඔළුව ගහගෙන මේ මේසෙ උඩ. කොයියෝ එක වසරේ ළමයිවත් නෑ මගේ පන්තියේ ඔහොම. හරි ඇක්ටිව්ව ඉන්නවා එක වසරේ ළමයි ටික. හරිද? මොකද්ද කිව්වේ? අවසන් වෙලා තියෙන්නේ හල් අකුරකින් නම්. ඔකේ කරුණු තුනක් තියෙනවා. මොනවද කරුණු තුන? අවසන් වෙලා තියෙන්නේ හල් අකුරකින් නම්. හරිද? අකුරු හෝ ශබ්ද දෙකයිලු. ඒ කියන්නේ හල් අකුරෙන් අවසන් වෙලා තියෙන්න ඕනි. ඒ වචනේ අකුරු තියෙන්න පුළුවන් දෙකයි. හරි? දෙකට වැඩිය තියෙන්න බෑ. අවසාන හල් අකුරට කලින් තියෙන්න ඕනි කෙටි ස්වරය. මොනවද කෙටි ස්වර? මට මතකයි. මේ කට්ටිය හොඳට උත්තර දුන්නා එකපාරක ව්‍යාකරණ පාඩමක් කරනකොට කෙටි ස්වර ඇහුවාම. මම්ම කියන්නම් හොඳද? මොගේ ලේ ටික කෝප කරගන්න ඕනේ නෑනේ. කෙටි ස්වර 5යි. දෙමළ හෝඩිය ගත්තොත් ස්වර අකුරු 12යි. ඒ ස්වර අකුරු 12 කෙටි ස්වර සහ දීර්ඝ ස්වර වලට බෙදෙනවා. එතනින් කෙටි ස්වර 5යි දීර්ඝ ස්වර 7යි. හරි 5යි 7යි 12. හරි කෙටි ස්වර ටික මොනවද? ආනා, ඊනා, ඌනා, ඒනා, ඕනා. හරි? ඔන්න ඔය පහ තමයි කෙටි ස්වර පහ. එහෙනම් මොකද්ද? හල් අකුරකින් අවසන් වෙන්න ඕනි අකුරු හෝ ශබ්ද දෙකයි. හල් අකුරට කලින් තියෙන්න ඕනි කෙටි ස්වරයක්. ඔන්න ඔය වගේ තියෙන ක්‍රියාමූලවලට මේ උංගල් කියන ප්‍රත්‍ය එකතු කරන්න කලින් මොකද කරන්නේ? අවසානයේ තියෙන හල් අකුර තිත්ව කරනවා. බලන්නකො එහෙනම්. මම ගන්නවා උදාහරණයක්. නිල්. දැන් බලන්න ඔය මං කිව්ව කරුණු තුන ඔතන තියෙනවා. හල් අකුරකින් අවසන් වෙලානේ. හරිනේ. මේක හල් අකුරක්නේ නේද? හල් අකුරකින් අවසන් වෙලා. අකුරු හෝ ශබ්ද දෙකයිනේ. 1 2 1 2 දෙකයිනේ නේ. ඔන්න 2 දෙකයි තියෙන්නේ. හල් අකුරට කලින් තියෙන්න ඕනේ කෙටි ස්වරයක්. නී කියන්නේ ඊනානේ. නී හැදෙන්නේ කොහොමද? අල්නා යන්නයි ඊයන්නයි එකතු වෙලා. නී. එහෙනම් ඒකත් හරි. මොකද කරන්නේ? මේ අවසානයේ තියෙන හල් අකුර දිත්ව කරනවා. ඊට පස්සේ තමයි උංගල් එකතු කරන්නේ. හරිද? එහෙනම් එකතු කරමු බලන්න උංගල්. මොකද වෙන්නේ? මේ ල් එකයි මේ ඌ එකයි එකතු වුනහම ලූ වෙනවා. ඉතුරු අකුරු ටික ඉතින් දෙපැත්තට තියාගෙන යන්නයි තියෙන්නේ. එහෙනම් වචනේ හැදෙනවා කොහමද? නිල්ලුංගල් කියලා. තේරුම් නැති කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. කවුරුත් නැහැ. හරි සන්තෝසයි. එහෙනම් ලියා ගන්න උදාහරණ.
ළඟට දෙවනි එක. හල් අකුරකින් ඉවර වෙන එකේ දෙවනි එක. ලියන්න. අංක 2 කියලා දාලා ලියන්න. කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම්. කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම්. කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම් සහ එය අකුරු හෝ ශබ්ද දෙකකට වඩා වැඩි පදයක් නම්. එය අකුරු හෝ ශබ්ද දෙකකට වඩා වැඩි පදයක් නම්. එය අකුරු හෝ ශබ්ද දෙකකට වඩා වැඩි පදයක් නම්. අවසාන හල් අකුරට පෙර ඇත්තේ දීර්ඝ ස්වරයක් නම්. අවසාන හල් අකුරට පෙර ඇත්තේ දීර්ඝ ස්වරයක් නම්. අවසාන හල් අකුරට පෙර ඇත්තේ දීර්ඝ ස්වරයක් නම්. කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම් සහ එය අකුරු හෝ ශබ්ද දෙකකට වඩා වැඩි පදයක් නම් හල් අකුරට පෙර ඇත්තේ දීර්ඝ ස්වරයක් නම් එවැනි ක්‍රියාපද සඳහා උංගල් ප්‍රත්‍ය කෙලින්ම එකතු කරනු ලැබේ. උංගල් කියලා අතන උඩ තියෙනවා කොනේම. එවැනි ක්‍රියාපද සඳහා උංගල් ප්‍රත්‍ය කෙලින්ම එකතු කරනු ලැබේ. එවැනි ක්‍රියාපද සඳහා උංගල් ප්‍රත්‍ය කෙලින්ම එකතු කරනු ලැබේ. කලින් කිව්ව එකට වැඩිය දෙකයි වෙනස් වුණේ නේද? මොකද්ද මේ වෙනස් වෙච්ච දෙක? හල් අකුරකින් අවසන් වෙලා තියෙන එක පොදුවේ තියෙනවා. අනිත් දෙක තමයි වෙනස් වුණේ නේද? අකුරු හෝ ශබ්ද දෙකකට වැඩි. එහෙම නැත්නම් හල් අකුරට කලින් තියෙන්න ඕනි දීර්ඝ ස්වරයක්. හරි. මම ගන්නව උදාහරණයක් පාර. බාර් නෙමෙයි පාර ඈ. බලන්න අර කිව්ව කරුණු ටික තියෙනවද කියලා. හරි. අර කිව්ව කරුණු ටික තියෙනවද? බලන්න ඕගොල්ලෝ. මං චුට්ටක් වරද්දලා. ඒකයි. ඕකේ මං කිව්වේ අකුරු හෝ ශබ්ද දෙකකට වඩා වැඩි පදයක් කියලා නේද? අයක චුට්ටක් කරෙක්ෂන් කරලා හරි කපලා හරි ලියාගන්න එතන වෙන්න ඕනි අකුරු හෝ ශබ්ද දෙකක පදයක් නම්. ගුරුන්ටත් අකුරු වරදී කියලා කතාවක් තියෙනවන්නේ. ආන්න ඒක තමයි වෙලා තියෙන්නේ. අකුරු හෝ ශබ්ද දෙකක පදයක් නම් කියලා හදාගන්න. සමහරු මගේ මූණ දිහා බලනවා ඒක හදාගන්නත් බැරුව. මෙන්න මෙහෙමයි එන්න ඕනේ. කිසියම් ක්‍රියාමූලයක් අවසන් වී ඇත්තේ හල් අකුරකින් නම්. එය අකුරු හෝ ශබ්ද දෙකක පදයක් නම්. අවසාන හල් අකුරට පෙර ඇත්තේ දීර්ඝ ස්වරයක් නම්. එවැනි ක්‍රියාපද සඳහා උංගල් ප්‍රත්‍ය කෙලින්ම එකතු කරනු ලැබේ. සරි? සරියා? සරි. හරිනේ. එහෙනම් ඔය කිව්ව ටික තියෙනවනේ. හල් අකුරකින් ඉවර වෙලා තියෙනවා අකුරු හෝ ශබ්ද දෙකයි. හල් අකුරට කලින් තියෙන්නේ දීර්ඝ ස්වරයක්. දීර්ඝ ස්වර 7ක් තියෙනවා. ආවන්නා, ඊවන්නා, ඌවන්නා,
ඒවන්නා අයියන්නා ඕවන්නා අව්වන්නා. හරි. එහෙනම් මොකද කරන්නේ? අපි කෙලින්ම උංගල් කියන ප්‍රත්‍ය මේකට එකතු කරනවා. මොකද වෙන්නේ? ඌ එකයි ර් එකයි දෙක එකට එකතු වෙනවා නේද? ර් එකයි ඌ එකයි එකතු වුනහම රූ වෙනවා. එහෙනම් ඊතුරු අකුරු ටික දෙපැත්තට ලියන්න තියෙන්නේ. එහෙනම් වචනේ හැදෙනවා පාර් කියන එක පාරුංගල් කියලා. එයා ගන්න උදාහරණේ පාරුංගල්. ඊළඟට පොතේ හරි මැද්දෙන් මතක පොතට ඉතින් ආවය බලනවා ඉතින් ටීචර් මොන පොතටද දාන්නේ කියලා. ඒ අලුත් පොතක්. ඒ අපේ පන්තියේ තියෙන පොතක්. මතක පොතට කියලා ලියාගන්න මාතෘකාව. පොතේ හරි මැද්දෙන් ලියන්න. කියන්නේ මතක තියාගන්න ඕනි වචන දෙකක් දෙන්නේ. මොනවල් දිහා බලන් ඉන්න හැටි. ඇටි කියලා කාපු උගුඩුව ටික වගේ. හරි. හරිද? මතක පොත. මතක හිත නෙමෙයි ඈ. මතක පොත. හරි. පාරුංග. ඉங்கே පාරුංග. මෙහෙ බලපිය. පාරුංග කිව්වොත් මෙහෙ බලපිය. ඉங்கே පාරුංගල් කිව්වොත් මෙහෙ බලන්න. හරි. බලන්න. මොකද්ද කිව්වේ මතක පොත. මතක පොතට එන්නේ වචන දෙකක් තියෙනවා මතක තියාගන්න දන්න වචන දෙකක්. තා. තා කියන්නේ මොකද්ද ළමයි? දීපං. දීපිය දෙන්න කියන්න බෑ. තා කියන්නේ දීපං කියන අදහස. එහෙනම් මේක මොකද වෙන්නේ? තා රුංගල් වෙනවා. ඔක මතක තියාගන්න ඕනි. ඉස්සරහට ඉගෙන ගන්න හම්බ වෙනවා තා එක මෙතන රූ එකක් ආවේ කොහෙන්ද කියන එක. ඒවා ඉස්සරහදී කියලා දෙන්නම්. දැන් ඔළුවට බර වැඩි. මේ මොකද දීර්ඝාක්ෂර කෙටි අක්ෂර දන්නෙත් නැති අයට ඉතින් මෙතනට ර එක ආවේ කොහෙන්ද කියන එක කියලා දෙන්න දැම්ම බරපතල වැඩි. හරි. තව අවුරුදු දෙකකින් විතර කියලා දෙන්නම් කොහොමද මෙතනට ර එක එන්නේ කියන එක. තා තර වෙනවා. එහෙම තමයි මේ උංගල් ප්‍රත්‍ය එකතු වෙන්නේ. ඒවා ඉස්සරහට කියලා දෙන්න. හරි. ඊළඟට වා. වා රුංගල්. වා කියන්නේ වරෙන් කියන එක නේද? වාරුංගල් කියන්නේ එන්න කියන එක. මතක පොතට කියලා දාලා ලස්සනට වලාකුළු හරි මල් හරි හාර්ට් හරි තරු හරි මොකක් හරි එකක් දාලා හැඩ වැඩයක් දාගන්න. ඔක්කොගේ බටිල්ල ටික ගන්න අච්චු පොත. ව්‍යාකරණ පොතේමයි අභ්‍යාස ටික කරන්නේ අභ්‍යාස 7 පොතේ නෙමෙයි. හරි?
පෙළ ගන්න පිටුවංක 43 තියෙන සෙප්පාඩු 9. කීලකානුම් අමෙයිපෙයි අවදානිප්පොම් පහත දැකිය හැකි පහත දීලා තියෙන මේකට අවධානය දෙන්නලු කියවන්නලු එකතු වෙලා කියවන්නලු ලියන්න හරිද එළුදු වෝම් කියලා තියෙනවා මේ වගුව මේ විදියටම ගහලා උත්තර ටික ලියන්න බලන්න එහා පිටුවේ තියෙනවා 44 පිටුවේ තියෙනවා විනාඩි 10ක් දෙන්නම් 10ක් 15ක් දෙන්නම්කෝ ඉක්මනට වගුව ගහලා උත්තර ටික ලියන්න
බලන්න පළවෙනි එක සවුන්ඩ් එකෙන් ඉවර වෙන වචන දෙකක් තියෙන්නේ තිර නඩ කඩ. එතකොට අගට කෙලින්ම උංගල් කියන එක දාන්න. එතකොට නඩවුංගල් කඩවුංගල්. ඊළඟට තියෙනවා ඊ හා අයි කියන සවුන්ඩ්ස් වලින් අවසන් වෙන වචන ටිකක් දීලා ඒකෙදි මොකද වෙන්නේ? අගට කෙලින්ම යුංගල් දාන්නයි තියෙන්නේ. එහෙනම් පිඩි නම් පිඩි යුංගල්. මෙයි යුංගල්. ඊළඟට තෙයි යුංගල්. කදෙයි යුංගල්. පාඩු හදාගන්න. ඊළඟට ඌ සවුන්ඩ් එකකින් ඉවර වෙන වචන ටිකක් තියෙන්නේ. මොනවද තියෙන වචන ටික බලන්න. තඩව, පූස, කට්ටු, පෝඩ. බලන්න. පූස. එහෙනම් පුසුංගල්. කෙලින්ම අපි උංගල් එක දාන්න තමයි තියෙන්නේ. ඊළඟට කට්ට, කට්ටුංගල්. ඊළඟට පෝඩ, පෝඩුංගල්. එම ලේසි. ඊළඟට සප්පාඩු 10, සප්පාඩු 10. තියෙන්නේ උඩ දීලා තියෙනවා යුංගල්, උංගල් කියලා වචන 3ක් දීලා තියෙනවා. පේනවනේ නේද? ඔය වචන 3 මොකද කරන්න තියෙන්නේ? අර පල්ලෙහා තියෙන ක්‍රියාමූලවලට දාන්නයි තියෙන්නේ. අයන ඇක්ටිවිටි එක කරන්න ව්‍යාකරණ පොතේම ඉක්මනට. උත්තරේ විතරක් ලියන්නේ නැහැ. ප්‍රශ්නේ ලියලායි උත්තරේ ලියන්නේ.
හරි. පුතේ බලන්න උත්තර. පළවෙනි එක. සිරි යුංගල්. ඒගොල්ලෝ දීලා තියෙනවනේ උත්තරේ නේද? ඒකට. බලන්න නඩ. නඩ නම් නඩවුංගල්. களவு களுவுங்கல். சாப்பிடு சாப்பிடுங்கள். குடி குடியுங்கள். தேடு தேடுங்கள். கூறு கூறுங்கள். மூடு மூடுங்கள். பிடி பிடியுங்கள். சமை சமையுங்கள். விளையாடு விளையாடுங்கள். ஏறு ஏறுங்கள். පාඩු හදාගන්න. හරි. පුතේ අපි ඔන්න අද 4 වෙනි පාඩම ඉවර කරා. ඊළඟ දවසේ අපිට තියෙන්නේ 5 වෙනි පාඩම පටන් ගන්න. හරි. ෆස්ට් ටර්ම් එකට පාඩම් 5ක් අපි ඉවර කරන්න ඕනේ. එතකොට ලබන සතියේ මම 5 වෙනි පාඩම පටන් ගන්නවා. හරි. එහෙනම් වෙලාව ඉවර වෙලා තියෙන්නේ. අදට පන්තිය මෙතනින් මේ ඉවර කරමු. ඊළඟ දවසේ හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. අයබෝවන්. வணக்கம் ஆசிரியை. வணக்கம். மீண்டும் சந்திப்போம் ஆசிரியை. மீண்டும் சந்திப்போம்.